ආයුබෝවන් අද මා මෙම වීඩියෝෙන් ඔබ විශේෂයෙන් හමුවන්නේ දුන්න මේ මාස 11 වන දින සිදුවීමට නියමිත කුජ මාරුව හෙවත් කුජ ග්‍රහයා මේෂ රාශියටම යාම පිළිබඳ ඔබ දැනුවත් කිරීම සඳහාය. කුජ ග්‍රහයා ලෙස අප හඳුන්වන්නේ අඟහරු ග්‍රහයයි. ඉතින් මේ අඟහරු ග්‍රහයා මේෂ රාශියට පිවිසීම තුළින් ඇතිවන්නා වූ වෙනස්කම් එසේත්ම නැත්නම් ඇතිවන්නා වූ ශමන හේතු කොටගෙන අපේ සියලුම ග්‍රහයන්ට විවිධ වූ බලපෑම් සිදුවේ. ඉතින් මුලින්ම අපි අවධානය මේෂ ලග්නයට යොමු කරමු. මේෂ ලග්න හිමියන්ට නම් මෙහෙයවන කාලයක් තිස්සේ ප්‍රමාද වූ වැඩක් නැවත ආරම්භ කිරීමට මේ හොඳම කාලයයි. මෙම කාලය තුළ මේෂ ලග්න හිමියන්ගේ නායකත්ව ලක්ෂණ ධෛර්ය හා ශක්තිය වැඩිවීම හේතු කොටගෙන ව්‍යාපාරයේ පුළුල් කිරීමක් හෝ නව ආරම්භයක් එසේත් නොමැතිනම් රැකියාවේ වෙනසක් පවා සිදුවිය හැක. මෙම කාලය තුළ ඔබගේ දැඩි කතාබහ නිසා සමීපතමයන් සිත් ආරූලකට පත්වීමට ඉඩ ඇය. හික්මීමෙන් වචන හැසිරවීමට මතක තබා ගන්න. ඔබගේ වචන අන් අයගේ සිත් සතුටු කිරීමට යොමු කරගන්න. හිස රදය, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්ව ඔබට ඇතිවිය හැක. ඉංජිනේරු ක්‍රීඩා ක්ෂේත්‍රවලටත් පොලිසිය හමුදාව ආරක්ෂක අංශවල මෙම කාලයේ ඉතා වාසිදායක. ඔබගේ පෙර සූදානම ඔබගේ මෙම ප්‍රතිඵල ළඟා කර ගැනීමට වඩාත් ඉවහල් වෙයි. ඒ මතක තබා ගන්න.